අද JVP ආණ්ඩුවෙත් ඉන්නවා අපෙන් දේශපාලනයට මුල් කියපු අය පාර්ලිමේන්තුවේ ඉන්නවා ප්‍රාදේශ සභාවෙත් ඉන්නවා. වර්තමාන ආණ්ඩුව තරුණ උපරිම පාවිච්චි කරනවා. පටන් ගත්තේ පාවිච්චි කරලා අරගලේ හදලා. ඉතින් එයාගේ ඉතිහාසෙත් එහෙම 88 89 ගත්තා තරුණයව පාවිච්චි කර ආණ්ඩුවට විරුද්ධව කැරලි ගහනවා. ඉතින් LTT එකයි JVP එක අතර එහෙම වෙනසක් නැහැ. අපි අවංකව ආණ්ඩුවක් හදනවා නම් තරුණයට වෙනම කැම්පේන් එකක් කරන්න ඕනේ නැහැ. එතන ඉතිහාසයේ පළවෙනි වතාවට තරුණ ආණ්ඩුවක් හදනවා නම් හදන්නේ අපි. සත්භාවයෙන් ගත්ත බොහෝ තීන්දුව නෝන නම් හොඳයි කියන තැන මම ඉන්නවා. ඉන්දියාව මේ රට ආක්‍රමණය කරන්න එනවා කියලා කිව්වනේ JVP එකේ දා. හැබැයි එහෙම කියපු JVP එක ඉන්දියන් අග්‍රාමාත්‍යවරු අත දීලා පාලමුත් ගහන කතා කරන් එනවනේ. මොකද රහස් ඡන්ද වලට සම්පූර්ණයෙන් විරුද්ධ වෙච්ච අය තමයි JVP එක. ප්‍රබල විපක්ෂයක් කියන්නේ වැඩිපුරම බොරු කියන එකද එහෙම නැත්නම් ඇත්ත විදිහට පෙන්නලා දෙන එකද? එතන මහින්ද ආනන්දර සැලකුව එක විදිහකට. පරීක්ෂණ කටයුතු ආණ්ඩුව. ඉතින් ඔක්කොම අන්තිමට බයියෝ තමයි. අයිබෝන් සුපුරුදු පරිදි ජයමාන් ටීවී නාලිකාව අද ඔබ සමග සම්බන්ධ වෙන්නේ. දිනෙන් දින උණුසුම් වන මේ රටේ දේශපාලනය පිළිබඳව සාකච්ඡා කරන්න. ඒ සඳහා අද අපිත් එක්ක සම්බන්ධ වෙලා ඉන්නවා මේ රටේ තරුණ දේශපාලන නායකයෙක්. ඔහු තමයි ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ නාමල් රාජපක්ෂ මැතිතුමා. අයිබෝන් ඔබතුමාට. අයිබෝන්. මන්ත්‍රීතුමා මම අද සාකච්ඡාවට ඔයගේ ආරම්භයක් ගන්නවා. ඔබතුමාගේ ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ පක්ෂය 2016 තමයි පිහිටවන්නේ ආරම්භ කරන්නේ. එතකොට පළවෙනි මැතිවරණයට මුහුණ දෙන්නේ 2018 පළාත් පාලන මැතිවරණයේ යහපාලන ආණ්ඩුවේ යටතේ තිබ්බේ. ඒ මැතිවරණයේ පළාත් පාලන ආයතන 341න් 239ක් පළාත් පාලන ආයතන ජයග්‍රහණය කළ විශිෂ්ට ජයක් ගන්නවා. ඊට පස්සේ 2019 ජනාධිපතිවරණයේදී ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා මුහුණ දෙනවා. ජනාධිපති අපේක්ෂකයා විදිහට 69 ලක්ෂයක් ඡන්දය ගන්නවා. ප්‍රතිශතයක් ලෙස 52.2.5ක ප්‍රතිශතයක්. ඊට පස්සේ 2020 මහ මැතිවරණයේදී ඡන්ද සංඛ්‍යාව ප්‍රබල ලෙස ජයග්‍රහණය කරමින් ආසන 145ක් 3/2ක බහුතර බලයක් ලබා ගන්නවා. මේ ආකාරයට පක්ෂය වර්ධනය වෙලා මන්ත්‍රීතුමා 2024 වෙද්දී ප්‍රබල කඩාවැටීමකට පුජන පෙරමුණපත් වෙනවා. එතකොට 2024 ජනාධිපතිවරණයට පක්ෂයෙන් ජනාධිපති අපේක්ෂකයෙක් ඉදිරිපත් කිරීමට තරම් නොහැකි වුණා. ඒ කියන්නේ ප්‍රබල නායකත්වය පක්ෂ තුල නොමැති වුණා. හැබැයි ඔබතුමා ඒ වෙලාවේ 2024 ජනාධිපතිවරණයේ පක්ෂ අපේක්ෂකයා විදිහට ඉදිරිපත් වෙනවා. ඒ වෙලාවේදී ඒ අපේක්ෂකයා විදිහට ඔබතුමා තරුණ නායකයෙක් විදිහට ආධුනිකයෙක් විදිහට මේ පක්ෂයේ මේ අපේක්ෂකයා විදිහට ඉදිරිපත් වීමේදී ඔබතුමාට ඇතුණු මානසික තත්ත්වය ඔබතුමාගේ මේ අභියෝගයට මුහුණ දුන්නේ කොහොමද? අපිට ඒ පිළිබඳව පොඩි හැඳින්වීමක් කළේ. මම පළවෙනිම කාරණේ තමයි දේශපාලන පක්ෂයකට හෝ ඕනෑම ආයතනයකට හෝ රටකට නායකත්වය අවශ්‍ය වෙන්නේ තමන්ගේ නායකත්වය අවශ්‍ය වෙලාවෙ මිසක් තමන්ට හොඳ වෙලාවෙ නෙවෙයි. ඉතින් මම හිතනවා මට ඒ වෙලාවේ අභියෝගයක් තිබ්බා. අපි ගේන් හිටපු අපේක්ෂකයා අවසාන මොහොතේ එළියට ගියා. අපි දේශපාලනික වශයෙන් ධම්මික පෙර මහත්මයා අපි දේශපාලනික වශයෙන් මැතිවරණේ අතාරිනවද එහෙම නැත්නම් පක්ෂ අනන්‍යතාවයස අපි විශ්වාස කරන ප්‍රතිපත්තිය ආරක්ෂා කර ගන්නවද කියන කාරණය. මොකද අපි දැක්කා සැලසුම් සහගතව මේ වමේ වාමාශික එහෙම නැත්නම් මේ රටට ආදරය කරන දේශීයත්වය කේන්ද්‍ර කරගත් දේශපාලන කඳවුරට නිරන්තරයෙන් පහරක් එල්ල වුණා. 2009 යුද්ධය අවසන් වීමත් එක්ක ඒ කඳවුර බෙදන්න පටන් ගත්තා. ඒක බෙදීමේ එක තැනක් තමයි 2015 ජනාධිපතිවරණයේ මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයා මහින්ද රාජපක්ෂගේ ලේකම්වරයා මැතිවරණ ඉදිරිපත් වුණා. ඒක පටන් ගත්තේ සරත් ෆොන්සේක මැතිතුමාගෙන්. ඒ කියන්නේ ආරක්ෂක අමාත්‍ය, ඒ කියන්නේ මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයාගේ හමුදාපතිවරයාව තමයි ඡන්දෙට ගෙනාවේ. එමෙතු විපක්ෂී වුණ තරම් දේශපාලන නායකයෝ හිටියානේ. උන් තරම් අය හිටියා. හැබැයි මේකේ ඉලක්ක දෙකකට එක කණ්ඩායමක් ඔව් මැතිවරණ ජයග්‍රහණය කරවන්න කඳවුර බෙදලා අනිත් පැත්තෙන් දීර්ඝකාලීනව මේ රටට හිතකර දේශපාලන තීන්දුව ගන්න කඳවුර බෙදන්න. ඒ රටට ඔබින ගැළපෙන දේශපාලන තීන්දුව ගන්න කඳවුර බෙදන්න ආපු උපක්‍රමයේ සැලසුමේ ආරම්භය. හැබැයි කාලානුරූපව ඒක ආවම අපි නැවත වතාවක් 2018 ඔබ කිව්වා වගේ අපි ගොඩ නැගුණා. ඉතින් මේ කාරණා ඇතුලේ මම දැක්කා ට්‍රම්ප් ජනාධිපතිවරයා ඇමරිකාවේ පත් වුණාට පස්සේ මේ USAID ආයතනය දකුණු ආසියාතික කලාපවල රෙජිම් චේන්ජ් එකට ආණ්ඩු මාරු කරන්න. අපි මේ හිතන් ඉන්නවනේ මේ රෙජිම් චේන්ජ් එකක් කියන්නේ මහින්ද රාජපක්ෂ අයින් කරලා සිරිසේන කියන එක, සිරිසේන අයින් කරලා ගෝඨාභය කියන එක, ගෝඨාභය අයින් කරලා රනිල් කියන එක, රනිල් අයින් කරලා අනුර කුමාර කියන එක කියලා නෑ. මත රෙජිම් චේන්ජ් එක කියලා යාලා බලාපොරොත්තු වෙන්නේ මතවාදීව මේ රටේ ජනතාව තමන්ගේ මතයට පරිවර්තනය කිරීම. අපි දකිනවා අද මේ අපි දෙන්න මේ සාකච්ඡාව යන වෙලාවෙත් තමන්ගේ මතවාදයට එන්නේ නැති මැද පෙරදිග
කන්ට්‍රෝල් එකට ගන්න තමන්ගේ අනසකට ගන්න කෙතරම් සූක්ෂම විදියට ක්‍රියාත්මක වෙනවද කියන කාරණය. ඉතින් එවැනිම කාරණයක් මේ දකුණු ආසියාතික කලාපේ ක්‍රියාත්මක වුණා. ඒක ඇමරිකාවේ වර්තමාන ජනාධිපතිවරයා ප්‍රසිද්ධියේ ප්‍රකාශ කරා විතරක් නෙවෙයි මේ වෙනකොට ඇමරිකානු තානාපති කාර්යාලයට කියලා තියෙනවා. ලංකාව ඇතුළු මේ කලාපේ වගේම ලෝකේ ඒ පිළිබඳව හොයලා බලන්න ඕනේ කියන කාරණය සහ ඇමරිකන් තානාපතිවරිය අපේ පක්ෂරත් අපිට සඳහන් කරා වුන් ඉන්ටර්නල් ඔඩිට් එකකුත් ඒ පිළිබඳව කරන මුදල් කොහොමද වියදම් වුනේ කියලා. ඉතින් මේ කාරණා ඇතුලේ අපි දැක්කා අපේ රටට ආදරය කරන දේශපාලන කඳවුර බෙදන්න තියෙන ඊළඟ විකල්පය තමයි මේ කඳවුරෙන් අපේක්ෂකයේ ජනාධිපතිවරණ ඉදිරිපත් නොවන තැනට පරිවර්තනය කරන එක. එතනට ගෙනාවා. බය කරා, මැරුවා, අපේ මන්ත්‍රීවරයෙක් ඝාතනය කරා, ගෙවල් ගිනි තිබ්බා. අපි දැක්ක බංගලාදේශයේ මෙවැනිම ආකාරයේ අරගලයක් ආවා. නායිකාවට යන්න වුණා. බෑ අද වෙනකොට තවම ඒ අය දේශපාලනික මුහුණුවරක් ඒකට ගෙදීලා නැහැ. බෑ අපිට හැකියාව ලැබුණ ගොඩබේ ජනාධිපතිවරයා එදා තරුණයෝ ඝාතනය කරන්නේ නැතුව අඩියක් පස්සට අරගෙන පාර්ලිමේන්තුව ඇතුලේ ජනාධිපතිවරයෙක් තෝරගෙන අපේ කඳවුරට හාත්පසින් විරුද්ධ කෙනෙක් හරි කමක් නැහැ මේ වෙලාවට ගැලපෙන මිනිහෙක් ගේන්න ඕනේ කියන තැන අපි ඉඳලා ඒක ආරක්ෂා කරපු නිසා අපිට හැකියාව ලැබුණා නැවත වතාවක් කඳවුර ගොඩනගන්න. ඒ හින්දා මම හිතන්නේ ජනාධිපතිවරණයට මං ගියේ 0.0. මොකද අපි වැටිච්ච වැටිල්ලට බිඳ වැටීමට අපේ පදනමක් තිබ්බේ නැහැ. අපිට එළියට බහලා රැස්වීමක් කරන්න පුළුවන් පරිසරයක් තිබ්බේ නැහැ. හැබැයි අපි එතනින් 2.5ට ආවා. ඒකෙන් දැන් 10%ට අවිලා තියෙනවා. මම හිතනවා මේ ගමන අපිට වගකීමක් තියෙනවා ගොඩනගාගෙන ඉස්සරහට අරගෙන යන්න. අනිවාර්යයෙන්ම දැන් ඊළඟට අහන ප්‍රශ්නේ මේ රටේ දේශපාලනයේ නිරන්තරයෙන් අපිට ඇහෙන ප්‍රශ්නයක්. වර්තමාන ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා කිව්වා ජනාධිපතිවරයා ලෙස දියුරුම් දෙනකොට අවසාන විධායක ජනාධිපති මම මේ විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කරනවා නව ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවක් ගේනවා කියලා. ඔබතුමා ජනාධිපතිවරයාට පත් වුණොත් මේ විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කරනවද? ඒකත් එක්ක ඉදිරියට යනවද? මේ විධායක ජනාධිපති ක්‍රමයේද මන්ත්‍රීතුමා වැරද්ද తీරේ නැත්නම් ඒක හසුරවන පුද්ගලයා තියෙන්නේ? ඒක නම් ඔබතුමාට තව උදාහරණයක් විදිහට කිව්වොත් බලයේ කේන්ද්‍රගත වීමද ඔබතුමා අනුමත කරන්නේ විකේන්ද්‍රගත වීම? නෑ මම දැන් ওই කාරණේ පිළිබඳව මම ඉපදිච්ච දවසේ ඉඳන් අහලා තියෙනවා. දැන් මම දේශපාලනයට එන්න කලින් ඉඳන් මට මතක ඇති දේශපාලනයේ මතක ඇති කාලෙක ඉඳන් මට ජනාධිපතිවරයෙක් විදිහට ප්‍රේමදාස ජනාධිපතිතුමාට පස්සේ මැතිවරණ ජනාධිපතිවරයෙක් විදිහට මතක චන්ද්‍රිකා බණ්ඩාරනායක මැතිණිය. ඉතින් එතුමිය ආවෙත් ඔය කාරණේ පදනම් කරගෙන. එතන මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමාගේ 13+ සහ මේ බල බෙදීම ගැන යම් අදහසක් තිබ්බා. හැබැයි අද වෙනකන් වෙලා නැහැ. ඉතින් එහෙමනම් තවදුරටත් මං නොවන කාරණයක් ගැන ජනතාවට පොරොන්දු වෙනවද? එහෙම නැත්නම් ඇත්තටම කරන්න පුළුවන් කාරණා ගැන අපි කතා කරනවද කියන කාරණය. ඒ මන්ත්‍රීතුමා මාර විධායක ජනාධිපති ධූරය ඉදිරියට ඔබතුමා අරන් විධායක ජනාධිපති කියන කාරණේ බැඳිලා තියෙන්නේ මැතිවරණ ක්‍රමයක් දෙක. යම් කිසි කෙනෙක් විධායක අග්‍රාමාත්‍යවරයෙක් කියන තැනට මේක පරිවර්තනය කරනවා නම් එතන විධායක ජනාධිපතිවරයෙක් අගමැති බවට පරිවර්තන වෙනවා නම් මැතිවරණ ක්‍රමෙත් වෙනස් වෙන්න ඕනේ. හැබැයි දැන් අපි ආසන මැතිවරණ ක්‍රමයට යමුකෝ. දැන් ආසන මැතිවරණ ක්‍රමයට ගියා නම් 2015 මහින්ද රාජපක්ෂ දිනනවා. මොකද එහෙම වුණා නම් ඔය උතුරු නැගෙනහිර අපිට ඡන්ද හම්බෙන්නේ නැහැ කියලා මතවාදේ මේ ඉක්වේෂන් එක ඇතුළට එන්නේ නැහැ. ඇයි එක മന്ത്രിවරයෙක් ආසනෙට. එතකොට උතුරු නැගෙනහිර හරි අපි කියමුකෝ සුළු ජන කොට්ටාසයක් නියෝජනය කරන සුළු වෙනත් ආගමක් හෝ ජාතියක් නියෝජනය කරන ඡන්ද කොට්ටාසයකට පාර්ලිමේන්තුවේ කතරම් වටිනාකමක් ලැබෙනවද? අද මනාප ක්‍රමයේ මත ලයිස්තු ක්‍රමයේ මත යම් කිසි ප්‍රමාණයක් එනවා. දැන් මේ විදිහට වෙනස් වුණොත් ඒ ටික එන්නේත් නැහැ. මොනොත් උතුරේ තියෙන ආසන 3යි නම් වන්නියක් දෙක අපි 4 දෙනයි පාර්ලිමේන්තුව වෙන්නේ. හම්බන්තොට ඉන්නේ 4 දෙනයි. ආසන 4 හින්දා. හැබැයි මේක මේ දීර්ඝ වශයෙන් සාකච්ඡා කළ යුතු කාරණයක්. මම හිතන්නේ ඡන්ද ගන්න, ඡන්ද ලබා ගන්න, බටහිර හෝ වෙනත් රාජ්‍යයක් සතුටු කරන්න හෝ තමන්ට දේශපාලනික වශයෙන් යම් කණ්ඩායමක් සතුටු කරන්න මේ විධායක බලතල අපි අහෝසි කරනවා කියන සටන් පාඨය කියන එක සාධාරණ නැහැ. තාම ක්‍රියාත්මක කරලා නැහැ. තම කිසි කෙනෙක් ක්‍රියාත්මක කළා නැහැ. මෙතුමා ගැන කතා කරන්නේත් නැහැ. දැන් අඩු ගානේ ගෝඨාභය ජනාධිපතිතුමා අලුත් කමිටුව දාලා ව්‍යවස්ථාවක් කරේ හැදුවා. රනිල් ජනාධිපතිතුමා අග්‍රාමාත්‍යවරයා කාලේ ව්‍යවස්ථාවක් හැදුවා. හැබැයි හැදෙන ව්‍යවස්ථාව පාර්ලිමේන්තුවට එන්නේත් නැහැ. ඉතින් මම හිතන්නේ මේ සියලුම කාරණා ඇතුලේ තියෙන ලොකුම ප්‍රශ්නයක් අපි තේරුම් ගත යුතුයි. මේ ජනාධිපති ක්‍රමයේද අගමැති ක්‍රමයේද කියන කාරණේ නෙවෙයි. මේ රාජ්‍ය යාන්ත්‍රණය අවුරුදු ගණනාවක් තිස්සේ මොඩර්නයිස් වෙලා නැහැ. අලුත් සිස්ටම් එකකට මේක පරිවර්තනය වෙලා නැහැ. අපි හැමදාම පුද්ගලයෝ කේන්ද්‍ර කරගෙන ඔලුගෙඩි කේන්ද්‍ර කරගෙන තීන්දුව ගන්නවා. හැබැයි අපි ස්ට්‍රක්චර් එක ගැන අවබෝධයක් අපි ගාව නැහැ. ඉතින් මම හිතන්නේ අපි පළවෙනිම දේ කළ යුත්තේ මේ ස්ට්‍රක්චරල් චේන්ජස් ටික. ඒ කියන්නේ අපි ජනාධිපතිවරයාද අග්‍රාමාත්‍යවරයාද කියන කාරණේ නෙවෙයි. හැබැයි ඒ දෙන්න ඇවිල්ලා වැඩ කරන්න තියෙනවනේ ප්ලෑන් වැඩ කරන්න තියෙනවනේ යාන්ත්‍රණයක්. ඉතින් මේ යාන්ත්‍රණය තාමත් පරණයි ගතානුගතික නම් දැන් අර පහුගිය කාලේ පාර්ලිමේන්තුවේ කෝප් කමිටු වාර්තාවක් ගැන මම විවාදයට සම්බන්ධ වෙනකොට මම ඒ වෙලාවෙත් කිව්වා.
අපේ ප්‍රොකියුමන්ට් ගයිඩ්ලයින් අනුව හරකෙක් ගේන අවුරුදු 8ක් යනවා. ඉතින් අගමැති හිටියත් එකයි ජනාධිපති හිටියත් එකයි. දැන් විධායක ජනාධිපතිට අසීමිත බලයක් තියෙනවා කොට හරකෙක් ගේන්න බෑනේ. දැන් ඒ ගේන්න හිටපු හරක ලොකු වෙලා උත්පට උදාලාදී දැන්. ඉතින් හරක කල්පනා කරනවා ඇති හෙට වෙලා මුන් වගේ හරක් සෙට් එකක් දැන් මේ රට පාලනය කරන්න කියලා. ඉතින් මේක වෙනස් වෙන්නේ නැත්තම් එතකොට අපි අදටත් අපි මේ කතා කරන අවස්ථාවේදී පවා අපිට බලශක්තිය පිළිබඳව අපේ ගැටලුවක් තියෙනවා. කියන්නේ අපේ සිස්ටම් එක ඇතුලේ යම්කිසි ගෝලී අවපාතයකට අපි මුණ දුන්නොත් අපි එනර්ජි සිකියුරිටි එක හදාගන්නේ කොහොමද? අපි ෆොසිල් ෆියුල් ඩීසල් වලින් පූර්ණ කාලය යැපෙනවා. මේවා මේ ආණ්ඩුව බලයට ආවට පස්සේ රූෆ්ටොප් සෝලර් ඩිස්කරේජ් කරනවා. කියන්නේ ගෙවන ටැරිෆ් එක ගෙවන්නෙත් නැහැ. ඉතින් එහෙමනම් අපි තවදුරටත් ඩීසල් වලින් යැපෙන්න ඕනේ. වර්ෂාපතනය යම් අඩුවක් වෙච්ච කාලෙක ඒක සාමාන්‍ය වෙන දෙයක් ස්වභාව ධර්මයේ විසින්. එතකොට අපි ඩීසල් වලට යන්න ඕනේ. හැබැයි අපි සුළං බලාගාර වලට හෝ LNG වලට තාම පරිවර්තන වෙලා නැහැ. මේ වෙනකොට අපි ජීවිතේට අහපු නැති රටවල් එක්ක අපි ඩීසල් ගන්න මේ ක්‍රූඩ් ඔයිල් ගැන සාකච්ඡා කරනවා. ඒ කියන්නේ අපිට තවම සැලැස්මක් නැහැ ඊළඟ අවුරුදු 10 අපේ එනර්ජි සිකියුරිටි එක කොහෙන්ද අපි හැදෙන්නේ. අපිට ඇලයන්ස් එකක් නැහැ. අපි කිවිසුමක් හෝ යම් අවබෝධයක් නැහැ. ඉතින් එවැනි රටක් ඇතුලේ ජනාධිපති කවුරු වුණත් අගමැති කවුරු වුණත් ජනාධිපතිට බලය තියෙන අගමැතිට බලය තියෙන කියන කාරණේ අදාළ වෙන්නේ නැහැ. ඉතින් මම හිතන්නේ අපිට නැත්තේ මේ ස්ට්‍රක්චරල් චේන්ජස් ටික නැත්නම් මේ නූතන પરම්පරාවට සහ ලෝකයේ අලුතෙන් තියෙන බෙස්ට් ප්‍රැක්ටිස් එකක්. ලෝකේ හැම රටක්ම ප්‍රැක්ටිස් කරපු හොඳ ක්‍රමවේද තියෙනවා. ඉතින් මම හිතන්නේ අපි ඉස්සෙල්ලාම කළ යුත්තේ ඒ ක්‍රමවේද අපේ රටට හඳුන්වා දෙන එක. ඒ ක්‍රමවේද හඳුන්වා දුන්නාට පස්සේ අපිට මේ යාන්ත්‍රණය දුවන්න පටන් ගන්නවා. ජනාධිපති ක්‍රමයේ වෙනස් වීම පිළිබඳව සාකච්ඡා කරන්න පුළුවන් මේ ස්ට්‍රක්චර් එක ඉවරුනාම. යට තියෙන ලේයර් එක ඉවරුනාම. මොකද ඇත්තටම ජනාධිපති ක්‍රමයකට වඩා පාර්ලිමේන්තු ක්‍රමයක් දිනන්න ලේසියි. දැන් අපි දැක්කම ප්‍රාදේශ සභා හදපු විදිය. ජීවිතේට පොහොට්ටු එක සභා හදන්න නැහැ කියපු JVP එක. දැන් පොහොට්ටු එකත් හදනවා, UMP එකත් එක්කත් හදනවා, සජබ එකත් හදනවා, පිල්යන්ම එකත් හදනවා, කරුණා එකත් හදනවා, TN එකත් එක්ක හදනවා, දිග තොණ්ඩමන්ලා එක්ක හදනවා. ඒක මම වරදක් දකින්නේ නැහැ. මොකද ඒක තමයි පොලිටික්ස්. ඒක තමයි ප්‍රජාතන්ත්‍රවාදී දේශපාලනේ හැටි. හැබැයි දැන් පාර්ලිමේන්තු ක්‍රමයකදී ඒ වගේ ආණ්ඩුවක් බලාපොරොත්තු වෙන්න පුළුවන්. විධායක ජනාධිපති කෙනෙක් නැති ආණ්ඩුවක් එනවා නම් ඉතින් ඒ වගේ ප්‍රාදේශ සභා හදුවා වගේ පාර්ලිමේන්තු හදන්න පුළුවන්. ඒක ලේසි. මොකද ඒක අපි අපේ භාෂාවෙන් විවාහරේ කියනවා ඩීල් එකක් කියන්න පුළුවන්. නැත්නම් අපි ඒ භාෂාවෙන් කියනවා නම් සන්දානයක් කියලා කියන්න පුළුවන්. හැබැයි මම හිතන්නේ මේ සිස්ටම් එක හදන්න නැතුව ඔලුගෙඩි කොච්චර මාරු කරත් දැන් අපි ඔලුගෙඩි කීපාරක් මාරු කරාද? සිස්ටම් එක හදන්න. හැබැයි සිස්ටම් එක එතනමයි. මේ ලෝකේ තියෙන හොඳ ප්‍රැක්ටිස් වලට අපි පරිවර්තනය වෙන්නේ නැත්නම් දැන් අපි ක්‍රීඩාවක් ගන්නකො. දැන් අද ක්‍රිකට් ක්‍රීඩාව ඉවෝල්ව් වෙලා අපි ඇවිල්ලා තියෙන තැනට හේතුව අපේ කෝචින් ස්ටාෆ් එකේ ඉඳන් මැනේජ්මන්ට් එකේ ඉඳන් ලෝකේ තියෙන හොඳම ප්‍රැක්ටිස් එක ගෙනල්ලා ඒ කෝචින් ස්ටාෆ් එක අප්ග්‍රේඩ් කරා. මැනේජ්මන්ට් එක අප්ග්‍රේඩ් කරා. ටෙක්නොලොජි ගෙනාවා. ඒ හින්දා අපිට ලෝකේ ICC awards වල පළවෙනි 10ට එන ක්‍රීඩකයෝ හදන්න පුළුවන් වුණා. ඒ පුළුවන් උනේ අපි ඒ තාක්ෂණය එක්ක ගිහපු ඉඳතර පරණ ගතානුගතික විදිහට නෑ කොස්තෙල් කාලා ක්‍රිකට් ගහන්න පුළුවන් අපි ගැව්වේ එහෙමයි උඹලටයි ගහන්න බැරි කියලා මානසිකත්වයේ හිටියනම් ඉතින් අපිට එහෙම ඇට්ලීස්ට් හැදෙන්නේ නෑ. ඉතින් ඒ වගේ තමයි රාජ්‍ය ආන්ත්‍රණය ඇතුලේ අපි කොච්චර දැඟලුවත් බෙහෙත් ටෙන්ඩර් එකක් ගේන්න මාස 10ක් යනවා නම් ටෙන්ඩර් එක කෝල් කරපු දාලා ඉඳන් ප්‍රොඩක්ට් එක ඩිලිවර් වෙන්න අවුරුද්දක් ඉවරයි. ආණ්ඩුවක් තියෙන අවුරුදු 5යි. ඒතර අවුරුදු 5 නම් එහෙනම් එක්ක ප්‍රී ප්ලෑන් කරනවා ලබන අවුරුදු බෙහෙත් මේ අවුරුද්දේ වඩ ගන්න පටන් ගන්න ඕනේ. ඒකට කෑෂ් ෆ්ලෝ එක තියෙන්න ඕනේ. එහෙම නැත්නම් මේ ප්‍රොකියුමන්ට් සිස්ටම් එක ලෝකේ අනිත් රටවල් වගේ සති දෙක තුනෙන් හෝ දවස් දෙක තුනෙන් ඉවර වෙන්න හදන්න ඕනේ. ඉතින් අපි ඒක කරන්නේ නැතුව කොච්චර ඇමතිවරයා මාරු කරත් නිලධාරි මාරු කරත් ඉතින් එන නිලධාරියට දුවන්න වෙන්නේ මේ ප්ලැට්ෆෝම් එකේමයි. එන ඇමතිවරට දුවන්න වෙන්නේ මේ මෙකනිසම් එකේමයි. එන ජනාධිපතිවරයාට දුවන්න වෙන්නේ මේ රාජ්‍යාන්ත්‍රණය ඇතුළේමයි. එහෙම වුණොත් වෙන්නේ අර එන ආණ්ඩුව ඊළඟ පත් වෙන ආණ්ඩුව අවුරුදු දෙකක් පරණ ආණ්ඩුවේ වැරදි හොය ඉන්නවා. ඊළඟ අවුරුදු දෙක වැඩ කරන්න ප්ලෑන් කරනවා. අන්තිම අවුරුද්දේ වැඩ කරන්න සෙට් වෙනකොට ඡන්දය ඇවිල්ලා. අදතුමා ඊළඟ ප්‍රශ්නේ ඔබතුමාගේ දේශපාලනයේ මුල් කාලේ අපිට අහන්න ලැබුණා නිල් බලකාය. තාරුණ්‍යයට හෙටක්. ඒකට වර්තමාන ආණ්ඩුවක තාත්තට හෙටක් කියලා මම හිතන්නේ ඔබතුමාට මතකයි. ඉතින් ඔබතුමා තරුණයන් වෙනුවෙන් විවිධ ක්‍රියාමාර්ග ඒකරාශී කරගෙන සිදු කරා ඒ කාලේදී. ඔබතුමා තරුණ නායකයෙක් හැටියට අපි දන්නවා මැතිවරණයකදී අපිට ඉතාම වැදගත් මේ තරුණයන්ගේ ඡන්දය. ඒ කියන්නේ අපි ප්‍රතිශතයක් ලෙස ගත්තොත් ලක්ෂ 20කට අධික සංඛ්‍යාවක් ඉන්නවා. තරුණ දේශපාලන නායකයෙක් විදිහට මේ තරුණයන්ගේ හෙට දවස වෙනුවෙන් තරුණයන්ගේ අනාගතය වෙනුවෙන් ඔබතුමා ගෙන තිබෙන ප්‍රතිපත්ති මේ ක්‍රියාමාර්ග මොකද්ද? එහෙනම් අපි තාරුණටක් එක නිල්බලකයි හදපු එක පැත්තක දේශපාලන වශයෙන් ලොකු ප්‍රහාරයක් එල්ල වුණා විපක්ෂයෙන්. ඒක සාධාරණයි. මොකද ඒක සාර්ථකින්ද.
ඒක සාර්ථක බව තහවුරුන අද JVP ආණ්ඩුවෙත් ඉන්නවා අපෙන් දේශපාලනයට මුල් කියපු අය පාර්ලිමේන්තුවෙත් ඉන්නවා ප්‍රාදේශ සභාවෙත් ඉන්නවා JVP එකේ අපෙන් ආපු අය බහුතර TN එකෙත් ඉන්නවා නම් කියන්න පුළුවන්ද නම් කියන එක හරි නෑනේ එයාගේ දේශපාලනික වචන එක එයාට සාධාරණයක් කියලා මම හිතනවා දැන් ප්‍රාදේශ සභා සභාපතිතුරු ගත්තත් බොහෝ අය ඉන්නවා එයාගේ ඉතිහාසය බලුවම Facebook ප්‍රොෆයිල් බලුවම පේනවා TN එක ඇතුළුව දෙමළ සංධානය ඇතුළුව ඒ කියන්නේ අපි නායක හැදුවා අපි නායකයන්ට අවස්ථාව දුන්නා අවස්ථාව දුන්න විතරක් නෙවෙයි අපි නායකයන්ගේ බලහත්කාරයෙන් අපි ගාව තියන් හිටියේ නෑ ඒ හින්දා තමයි එයාට JVP එකට හරි TN එකට හරි UMP එකට හරි සජබෙට හරි ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට ගිහිල්ලා තමන්ගේ අනන්‍යතාවය ගොඩනගා ගන්න අවස්ථාව ලැබුණේ. මම හිතනවා අනිත් පැත්තෙන් හැම ආණ්ඩුවක්ම තරුණයා පාවිච්චි කරනවානේ. වර්තමාන ආණ්ඩුව තරුණ උපරිම පාවිච්චි කරනවා. පටන් ගත්තේ පාවිච්චි කරලා අරගලේ හදලා. ඉතින් එයාගේ ඉතිහාසෙත් එහෙම 88 89 ගත්තා තරුණයව පාවිච්චි කර ආණ්ඩුවට විරුද්ධව කැරලි ගහනවා. ඉතින් LTT එකයි JVP එක අතර එහෙම වෙනසක් නැහැ. ඒ දෙගොල්ලම කරේ පවතින ආණ්ඩුවට විරුද්ධව කැරලක් ගහපු එක. අර කට්ටිය ත්‍රස්තවාදී සංවිධානයක් බවට පත් වුණා. මේ කට්ටිය දේශපාලනයට ආවා. ඇවිල්ලා දැන් ජනාධිපති බවට පත් වෙලා තියෙනවා. ඉතින් ඒ අය නිරන්තරයෙන් කරේ තරුණයව තමන්ගේ අවශ්‍යතාවය මත පාවිච්චි කරනවා. ඒ වගේ තමයි එන හැම ආණ්ඩුවක්ම තරුණ විරක්ක කරන් කැම්පේන් එකක් කරනවා. ඉතින් මම හිතනවා අපි අවංකව අපි මේ රටේ සංවර්ධනය කරනවා නම් ඉස්කෝල ටික හදනවා නම් අධ්‍යාපනයේ නූතනත්වයට ගැලපෙන විදිහට වෙනස් කරනවා නම් විශ්වවිද්‍යාල විවෘත කරනවා නම් අපි අඩිතල පාසුකම් ටික හදනවා නම් අපි එයාපෝට් එක වරාය ගුවන්තොටු පොළවල් සංචාරක ව්‍යාපාර ප්‍රවර්ධනය කරන ඒකේ පරිම ප්‍රයෝජනය ගන්න තරුණයා. ඉතින් මම හිතන්නේ අපි අවංකව ආණ්ඩුවක් හදනවා නම් තරුණයට වෙනම කැම්පේන් එකක් කරන්න ඕනේ නැහැ. සහ අපේ පක්ෂය ගත්තත් තරුණයෝ කේන්ද්‍ර කරගත්තු පක්ෂයක්. ඉතින් අනිවාර්යෙන් අපෙන් හැදෙන්නේ තරුණ ආණ්ඩුවක්. අද ඉතිහාසයේ පළවෙනි වතාවට තරුණ ආණ්ඩුවක් හදනවා නම් හදන්නේ අපි. එතකොට මන්ත්‍රීතුමා ඔබතුමා පාර්ලිමේන්තුවේ ප්‍රකාශයක් කරනවා අපිට වැරදුනා. අපි පිළිගන්නවා. එතකොට මේකෙන් අදහස් කරන්නේ ඔබතුමාලා රාජ්‍ය බලය අවභාවිතා කළා රාජ්‍ය මුදල් අවභාවිතා කරා මේ අදහසද ඔබතුමා එකෙන් ඉදිරිපත් කළේ නැත්නම් වෙනත් අදහසක් නෑ සමහර ප්‍රතිපත්තිමය කාරණා සමහර ඒවා අපි හරි කියලා හිතනවා අපේ අවංකව සත්භාව දැන් පොහොර තීන්දුව ගන්නකො පොහොර තීන්දුව සත්භාවයෙන් ගත්තේ මොකද ලෝකෙම හැමෝම ඇහුවොත් කියන්නේ නෑ කාබනික පොහොර වලට රසායනික පොහොර පාවිච්චි කරන්න එපා කියන මතේ පොදුවේ ලෝකේ තියෙන කාරණයක් අපි සත්භාවයෙන් ගත්තා හැබැයි ඒක වැරදුනා අපිට සහ ඒ වෙලාවට ගැලපුණේ නෑ අද පුත්තලම ගිහලා බැලුවොත් පුත්තලම තියෙන පස එක්ක යූරියා නැතුව වැවෙන්නේ නැහැ. අපි අල ගොවිය ගාවට ගියත් යූරියා නැතුව අල බහින්නේ නැහැ. ඉතින් ඒ සමහර පැති වලට නොගැලපෙන තීන්දුව අපිට ගන්න වුණා. ඒ වගේම අපි ගත්තොත් COVID-19 වසංගතයේ වෙලාවේ මුස්ලිම් ජනතාවගේ දේහයන් සම්බන්ධයෙන් තියෙන ගැටලු. අපි වෛද්‍ය උපදෙස් මත ගියා. අපි මම හිතනවා WHO එක අපිට ලෝකෙ මේක විවෘත කරපු වෙලාවේ අපිට WHO එකේ තීන්දුව එක අනුගත වෙන්න තිබ්බා. හැබැයි වැඩි හොඳට අනුගත වුණේ නැහැ. අනුගත වුණේ නැත්තේ මේ රටේ ජනතාව සහ පස සහ මේ රටේ පරිසර පද්ධතියට ඒ විෂකාරකෝ යම් කිසි දෙයක් ආවොත් ඒක ඊළඟ පරම්පරාවට බලපායි කියන හේතුව මත. හැබැයි ලෝකයේ අනෙක් රටවල් එහෙම හිටියේ නැහැ. හැබැයි අපි මම හිතනවා අපි WHO එකත් එක්ක යන්න තිබ්බා. ඒක අවසානයේ දේශපාලන කාරණයක් බවට පත් වෙනවා. හැබැයි අපි සත්භාවයෙන් ගත්තේ. ඉතින් ඒ වගේ අපි සමහර තීන්දුව අරගෙන තියෙනවා දේශපාලනික තීන්දුව. සත්භාවයෙන් ගත්ත බොහෝ තීන්දුව නොවුන නම් හොඳයි කියන තැන මම ඉන්නවා. හැබැයි ඔබතුමා ප්‍රකාශ කරනවා. පැහැදිලිව මම බය නැහැ. මම කියන්නේ මම අපි යම් කිසි අපේ හතපස්වීමක් වෙලා තියෙනවා නම් ඒක පිළිගත යුතුයි. හැබැයි අනිත් පැත්තෙන් ආණ්ඩුව ඒක තේරුම් ගන්න ඕනේ. හැබැයි ආණ්ඩුව ඒ වරද ඒ විදිහටම කරනවා නම් ඒක ආණ්ඩුවේ ප්‍රශ්නයක්. එතකොට මන්ත්‍රීතුමා අපිට අහන්න ලැබෙනවා මේ අරගලෙන් පස්සේ බයියෝ කියලා කොටසක් ඉන්නවා, ටොයියෝ කියලා කොටසක් ඉන්නවා. දැන් වර්තමානයේ නම් ජෙබයියෝ කියලා කොටසකුත් ඉන්නවා. එතකොට මේ නාමල් රාජපක්ෂ ඔබතුමාට අනුව අපිට පොඩි හැඳින්වීමක් කරන්න ඔබතුමාගේ නිර්වචනය කරන්න කවුද බයියෝ කවුද ටොයියෝ කියන්නේ ඔබතුමාට අනුව. මම හිතන්නේ එක පැත්තක් ඔය අරගලේ මෙහෙපු කණ්ඩායමක් ඉන්නවනේ. ඉතින් දේශපාලනේ ඔය වචන දෙක කලින් ඉඳන් පාවිච්චි වුණා දැන් නීති පීඨයට අපි ගියත් ටොයිකුරු සමාජය කියලා වෙනම සෙට් එකක් ඉන්නවා. ඒ වගේ බයි සමාජය කියලා තව සෙට් එකක් ඉන්නවා. ඉතින් මේක හැම තැනම පාවිච්චි වෙච්ච වචන දෙකක්. හැබැයි එදා පොහොට්ටුව නියෝජනය කරන ගමනේ. ඒ ගම නියෝජනය කරන්නේ බයියෝනේ ගමේ ඉන්නවා කියලා පොදු මතයක් අපේ රටේ සමාජය අතර තිබ්බනේ යම් පරතරයක්. ඉතින් ඔය පරතරේ සමහර දේශපාලන පක්ෂ පාවිච්චි කරා. හැබැයි මම හිතන්නේ අවසාන වශයෙන් අපි සියලු දෙනාම බලාපොරොත්තු වෙන එක අරමුණක්. හැබැයි අරමුණට යන මාවත් වෙනස්. සහ අපි තෝරගන්න නායකයෝ වෙනස්. ඉතින් මම හිතනවා අවසානයේ අපි ඉරැන්දොත් මෙයා බයියෙක් මෙයා ටොයියෙක් කියලා කියන බැරි තැනකට සමාජය එනවා. දැන් අද එමින් පවතිනවා. මොකද අපි හැමෝම
හැම දේශපාලන පක්ෂයක්ම ඉතිහාසයේ ඉන්න හොඳක් කරන් යන කෙනාව වට්ටලා රවට්ටලා අනිත් එක්කෙනා ගාවට ගිහිපු කෙනෙක් දැන් 2015 මේ පෝත් සිටිය ගත්තත් 2015 මොකද්ද කිව්වේ මේකෙන් රාජපක්ෂලා හොරගම් කරා හින්දා මේක චීන කොලනියක් මේක චීනටයි තියෙන්නේ කියලා. එහෙම නම් ඉතින් අද අපි ඇතුල් වෙන්න වීසා එකක් ගන්න එපා. එහෙම එකක් නැහැ නේ. හැබැයි අන්තිමට හොරගම් කරා කියලා පරීක්ෂණ කරලා කිව්වා එහෙම එකක් නැහැ කියලා. දැන් වර්තමාන ජනාධිපතිවරයාත් කිව්වා නෑ මේකේ චෙකුත් දැක්කා කියලා චීන සමාගමකින් නාම රාජපක්ෂ මහින්ද රාජපක්ෂට දීපු. හැබැයි දැන් අද ඒ ජනාධිපතිවරයා චීන ගිහිල්ලා චීන ජනාධිපතිවරයා එක්ක අතට දීලා එනවනේ. ඒ චෙක් ගැන කතා කරන්නේ නැහනේ. එතකොට ඉන්දියාව මේ රට ආක්‍රමණය කරන්න එනවා කියලා කිව්වනේ ජේප් එකේ දා. හැබැයි එහෙම කියපු ජේප් එක ඉන්දියන් අග්‍රාමාත්‍යවරු අතට දීලා පාලමුකුත් ගහන කතා කරන් එනවනේ. මේ ප්ලේන් එකෙන් ඇවිල්ලා ආක්‍රමණය කරනවා කියපු එක්කෙනා බෝට්ටුවෙන් ඇවිල්ලා ආක්‍රමණය කරන්න හදනවා කියපු කෙනා දැන් පාලමුකුත් ගහන්න හදනවා. ඉතින් මිනිසුන්ව තමන්ගෙට නොගැලපෙන දේශපාලන විඥානයක් කරා මිනිස්සු රැවට්ටුවා. ඉතින් මම හිතනවා තවදුරටත් අපි ඒක කරනවද? ඉතින් ඒ හින්දා මම හිතන්නේ සමාජයේ මේ රටට ආදරය කරන පිරිස විදියට අපි දකිනවා බයියෝ විදියට. යම්කිසි කණ්ඩායමක් දකිනවා නෑ මේ ලිබරල් සමාජයේ ඉහළ සමාජයේ අර බටහිර කරණේ වෙච්ච කණ්ඩායමක් ටොයෝ විදියට දකිනවා. මම හිතන්නේ මේ දෙකොල්ලම එකයි අන්තිමට. මේ දෙකොල්ලම අන්තිමට දෙවියෝ බුදුන් විශ්වාස කරන අදාන ආගම කවුරු මොනවා කිව්වත් කුවරි ඉස්සල වැටෙනවා බුදු අම්මෝ කියලා නේ කියන්නේ. ඉතින් ඔක්කොම අන්තිමට බයියෝ තමයි. මන්ත්‍රීතුමා ඔබතුමාගේ පියාගේ කාලේ ක්‍රියාත්මක වුණා පක්ෂ සැලුන්දොර. ඔබතුමාත් සැලුන්දොර ක්‍රියාත්මක කරනවාද? මම හිතන්නේ අද තත්ත්ව වෙනස්. අපි ගැළපෙන පිරිස අපේ ප්‍රතිපත්තියට අනුකූල පිරිස අපි ගන්නවා. ඒක අපි නෑ කියන්නේ නෑ. මොකද මම ඔගේ හැමදාම කියන තර්කයක්. අපිට මේ ගමන යන්න තියෙන්නේ මේ මිලියන 20 22 ඇතුලේ. අපි කැමතිව අකමැති. ඒක මේ ආණ්ඩුවත් තේරුම් ගන්න ඕනේ. මේ ආණ්ඩුවත් තේරුම් ගන්න ඕනේ කැමතිව අකමැති Tamanට ඡන්ද දෙන්නේ මේ මිලියන 20න්. ඔය 22න්. ඉන්දියාවේ අයට ඇවිල්ලා අපිට ඡන්ද දෙන්න බෑ. ඩයස්පෝරා එකේ අයට ඇවිල්ලා අපිට ඡන්ද දෙන්න බෑ. ආණ්ඩුවේ සතුරු කරන්න උත්සාහ කරත් එයාට ඡන්දයක් නැහැ. ඡන්ද දෙන්න බෑ. ඒ එහෙම නැත්නම් ඉතින් අපිට අවසානයේ මේ මිලියන 22 ඇතුළෙන් බහුතරයක් ලක්ෂ 70ක් ගන්න කෙනා තමයි දිනන්නේ. ඉතින් ඒක සැලුන් දොරද නැද්ද කියන එක කෙසේ වෙතත් අපිට ලක්ෂ 70ක් ගන්න වෙනවා. අපිට තාම ලක්ෂ 10 ඉන්නේ. තව 60ක් අපි ගන්න ඕනේ. ඉතින් ඒ 60ක් අපි ගාවට ගන්න 70 කර අපි යන්න මොකද්ද අපේ වැඩපිළිවෙල? මොකද්ද අපේ සැලැස්ම? මම හිතනවා ඒ සැලැස්ම වැඩපිළිවෙල අපේ ප්‍රතිපත්ති විශ්වාස කරන පිළිගන්න ලක්ෂ 70ක් අපි එකතු කර ගන්න ඕනේ. එතකොට මම හිතනවා වර්තමාන රජයට එල්ලවන ප්‍රබල චෝදනාවක් තමයි ඉමර්ජන්සි ඩෝ එකක් ඕපන් කරා. ඒ කියන්නේ මම ඒක තවත් දුරට හැදුන්නොත් වර්තමාන රජයේ කව පළාත් පාලන ආයතන මැතිවරණයේදී ස්වාධීන කණ්ඩායම් වලින් ඉන්නෙත් හොරු. පොදු ජන පෙරමුණේ ඉන්නෙත් හොරු. අපි හැර අනිත් ඔක්කොම හොරු කියලා ප්‍රකාශයක් කළා. හැබැයි පළාත් පාලන මැතිවරණයෙන් පස්සේ ආයතනවල බලය පිහිටුවීමේදී ස්වාධීන කණ්ඩායම් වලින් පොදු ජන පෙරමුණෙන් සමිජන බලවේගයෙන් බලය ඒගොල්ලන්ගේ සහාය අරගෙන තමයි බලය පිහිටුවේ. එතකොට මේ ඉමර්ජන්සි ඩෝ එකකින් ගත්තේ. එහෙම තමයි සමාජය තුල කතාව යන්නේ. එතකොට ඔබතුමා අනාගතයේදී බලය තහවුරු කිරීමේදී ඔය කතා කරා වගේ එවැනි පක්ෂවල සහයෝගය හදිස්සිය හරි ගන්නවද ප්‍රතිපත්ති මෙයාගෙන් හෝ නැතුව හෝ? නෑ ඉතින් ඒ අය සභා පිහිටවන්න ඕන නම් ගන්න වෙනවා. එහෙමනම් ඒ අය සභා ටික අතාරින්න ඕනේ. ඉතින් මේ මැතිවරණ ක්‍රමය හැටි. මේ මැතිවරණ ක්‍රමය ගෙනාවේ ජීපී එකෙන්. ඔබතුමා හිතනවාද ඒ කියන්නේ පළාත් පාලන ආයතන මැතිවරණ මේ පාර සභාපතිවරු පත් කිරීමේදී ප්‍රජාතන්ත්‍රවාදීව සිදු වුණා කියන්නේ? නෑ. සමහර තැන්වල මම හිතනවා රහස් ඡන්ද ඉල්ලපු තැන්වල විවෘත ඡන්ද දුන්නා විවෘත ඡන්ද ඉල්ලපු තැන්වල රහස් ඡන්ද වලට. ඉතින් මම දකින්නේ යම් කිසි කෙනෙක්ට රහස් ඡන්දයක් දෙන්න අවශ්‍ය නැහැ. මොකද රහස් ඡන්ද වලට සම්පූර්ණ විරුද්ධ වෙච්ච අය තමයි ජේපී එක. ඉතින් අද යාලා රහස් ඡන්ද වලට යන්නේ ඇයි? රහස් ඡන්ද වලට එයයි ඉල්ලන්නම හේතුව යම් සැඟවුණු රහසක් තියෙන හින්දා. රහසක් තියෙන හින්දානේ. රහසේ ඡන්ද ඉල්ලන රහසක් තියෙන හින්දා. ඉතින් ඒ රහස තියෙන්නේ මේ වෙලාවේ ජේපී එක ගාව. අපි ගාව නෙවෙයි. අපි ඉල්ලන්නේ විවෘත ඡන්ද. ඉතින් මම හිතනවා රහස් ඡන්ද ඉල්ලීම තුලම යම් හැංගිච්ච දෙයක් එයා සතුව තියෙනවා. හැබැයි ඉතින් අපි තේරුම් ගත යුතු කාරණේ තමයි හෙට මම ආවත් මේ මැතිවරණ ක්‍රමය නම් තියෙන්නේ. මේ මැතිවරණ ක්‍රමය නම් තියෙන්නේ ප්‍රාදේශ සභා පිහිටවන සංවිධාන හදන්න වෙනවා. හැබැයි මගේ යාළගේ වෙනස මම රහසේ හදන්නේ නැහැ. මම එලිපිට හදන්නේ. එලිපිට ප්‍රකාශ කරන්නේ අපි රහස් ඡන්ද ඉල්ලන්නේත් නැහැ. අපි එලිපිට ඡන්ද ඉල්ලන්නේ අපි සභා හදනවා. අදට අපි සාකච්ඡාවේ අවසන් රටේට ඇවිල්ලා තින්නේ. ඔබතුමාගෙන් මට අවසාන වතාවට අහන්න ඕනේ වර්තමාන රජය විපක්ෂින්න කාලේ සාර්ථක ආණ්ඩු විරෝධී ව්‍යාපාරයක් කරන් ගියා. උදාහරණයක් විදිහට ගත්තොත් රාජපක්ෂවරු දැඩි ලෙස විවේචනය කළා. උගණ්ඩාවට සල්ලි ආපු හැටි, ෆ්ලයිට් එකේ අංකය, ටිකට් එකේ අංකය මෙන්න ෆයිල් කියලා ඉදිරිපත් කළා. කාංචන ඇමතුමා තෙල් වලින් ගහපු හැටි 160ක් සාක්කුවට වැටෙනවා කියලා ප්‍රකාශ කළා. රට වටේ මුහුද දීද්දී මොකටද අපි ලුණු ගේන්නේ කියලා ප්‍රකාශ කළා. එක පෑන් පහරින් හාල් මාෆියාව නැති කරන්න පුළුවන් කිව්වා. අර බන්ධනාගාරණ එක්කෙනෙක් එළියට දාලා තියෙනවා පෑන් පාරෙන්. ඉතින් දැන් ඔබතුමාලා තමයි දැන් විපක්ෂයේ ඉන්නේ. දැන් අපිට වර්තමානයේ අහන්න ලැබෙනවා මන්ත්‍රීතුමා කන්ටේනර් 323ක්
මගේ මතකේ නිවැරදිව 323ක් රෙඩ් ලේබල් වෙදුණු කන්ටේනර් 323ක් කිසිදු පරීක්ෂාවකින් තොරව නිදහස් කරලා තියෙනවා. එතකොට ඉන්දියාව සමග ද්විපාර්ශ්වික ගිවිසුම් ඇති කරලා තියෙනවා. ජනතාව මේ පිළිබඳව දැනුවත් කරලා නැහැ කියනවා. LTT සංවිධානයේ බලය නැවත හිස ඔසවමින් එනවා කියලා සමාජය තුළ දෙවි විරෝධයක් තියෙනවා. ඔබතුමාලට හිතෙන්නේ නැද්ද අපි විපක්ෂයක් විදිහට මේ පිළිබඳව ප්‍රබල හඬක් නගන්නේ? මොකද දැන් වර්තමාන ආණ්ඩුව මෙතන හිටියනම් ප්‍රබල හඬක් මේ වෙනකොට නගලා සමාජයේ ඔබතුමාලට ඇඟිල්ල දික් කරොත් ඔබලා ප්‍රබල විපක්ෂයක් නෙවෙයි කියලා ඔබතුමා ඒක දැන් ප්‍රබල විපක්ෂයක් කියන්නේ වැඩිපුරම බොරු කියන එකද එහෙම නැත්නම් ඇත්ත විදිහට පෙන්නලා දෙන එකද? දැන් JVP එක විපක්ෂේ බොරු කියපු එක. දැන් රාජපක්ෂ උගන්ඩාවේ සල්ලි බොරු. එයාලා මම කියන්නේ දැන් මම නෙවෙයි. දැන් JVP එකම දැන් හොයනවා. දැන් හොයන්න පුළුවන්. එයාට හොයන්න පුළුවන්. ඉතින් එයාලා බොරු නෙවෙයි නම් හොයන්න. අපි අභියෝගත් කළා තියෙනවා. කාංචන මැතිතුමා සම්බන්ධයෙන් කියපු කාරණා ඒ අයම අද කියනවා එහෙම එකක් මොකද එයාත් තෙල් ගියන්නේ එයාගෙන්මනේ. ඒ ගානට මට වැඩි ඉන්න දෙන්නේ. ඉතින් එදා ඒ අය බොරු කියලා සමාජෙ නොම ගැව්වා. දැන් මං කිය පෝත් සිටි එක සංවර්ධනය සම්පූර්ණ නැවතුවා. අද පෝත් සිටි එක හදලා තිබ්බනම් අපිට ඩොලර් ක්‍රයිසිස් එකක් එන්නේ නැහැ. ඒකට වක් කියන්න ඕනේ. උමාවේ හිලක් තියනවා කියලා නැවතුවේ කවුද? JVP එකෙන්. ඒ අය මේක ගිහලා විරුද්ධ කරා. ඒතර සාම්පූර් බලාගාරේ උසාවි ගියේ කවුද? JVP එකෙන්. අද ඒ අය මේ ගිවිසුම අසංකරා. යුද ගණාවියකේ අපේ නිව් ෆෝර්ට්‍රස් ආයෝජනයේ ඩොලමින 400ක ආයෝජනයක් කළා LNG යනවා රුපියල් 30 ගානටද යුනිට් එකක් හදනවා. දැන් 90 ගානට 100ට හදන යුනිට් එක. ඒක නැවතුවේ කවුද? JVP එකෙන්. රටට ගැලපෙන සහ මේ ශක්තිමත් විපක්ෂයක් කියන්නේ බොරු කියලා මිනිස්සු නොමග යවලා මිනිස්සු රවට්ටලා එළියට බස්සලා ගිනි තියන කණ්ඩායමද? එහෙම නැත්නම් ඇත්ත ප්‍රශ්නේ ඇත්ත විදියට සමාජයට කියන එකද? දැන් ඔබතුමා ඔය සඳහන් කරපු කාරණා තුනමද සමාජගත වුණේ කොහොමද? අපි කතා කරපු ඉන්නේ. දැන් ජනාධිපතිවරයාම කොමිසමක් පත් කරනවා. මුදල් අමාත්‍යාංශයෙන් පත් කරපු කණ්ඩායම කියනවා මේ කන්ටේනර් ගාන වැවපු එක වැරදි කියලා. හැබැයි දැන් තියෙන ප්‍රශ්න උට එහාට ගිහිප් එකක් තියෙනවා. දැන් තියෙන ප්‍රශ්නේ මේ ආණ්ඩුව මේකට ගන්න ක්‍රියාමාර්ග මොකක්ද? දැන් උදාහරණයක් ගමුකෝ අපි මම අදටත් හිතනවා ප්‍රොකියුමන්ට් සිස්ටම් එක වෙනස් වෙලා තිබ්බනම් මහින්දානන්ද ඇමතුමා අවුරුදු 20කට හිර යන්නේ නැහැ. මොකද එහෙනම් කැරම් බෝඩ් ගේන්න හදිසි පර්චේසින් වලට යන්න ඕනේ නැහැ. අලුත් ප්‍රොකියුමන්ට් ගයිඩ්ලයින් අනුව දවසෙන් දෙකෙන් තුනෙන් ප්‍රොකියුමන්ට් ඉවර කරලා කැරම් බෝඩ් ගන්න තිබ්බා. ඒ ගයිඩ්ලයින් නැති හින්දා පරණ ගයිඩ්ලයින් වලට මාස 10ක් යනවා නම් කැරම් බෝඩ් එකක් ගේන්න එයා ඉක්මන් කරන්න ගිහලා එයා යම් කාර්යයක් සිද්ධ වුණා. ඉතින් එහෙනම් දැන් එතන මහින්දානන්දට සැලකුව එක විදියකට පරීක්ෂණ කටයුතු ආණ්ඩුව. යම් ආණ්ඩු බලපෑමක් වුණා කියන එකද? දැන් නඩු තීන්දුව සම්බන්ධයෙන් අපිට විවේචනය කරන්න මේක අධිකරණ සම්බන්ධ කාරණා. හැබැයි අපි මේ සිද්ධි කීපයක් ගමුකෝ. හැබැයි අනිත් පැත්තෙන් බන්ධනාගාරය ඇතුලේ දැන් කන්ටේනර් ටිකක් එළියට යනවා. ඔව්. ඒකේ ජනාධිපතිවරයාටද තියෙන්නේ. හැබැයි වරාය ඇමතිවරයා කියනවා මේ කන්ටේනර් වල කිසි ප්‍රශ්නයක් නැහැ. මේ ඔක්කොම මම දන්නවා කියලා මම වක්කීම ගන්නවා කියනවා. වරාය නියෝජ්‍ය ඇමතිවරයාත් කියනවා. ඒ දිනට ඒකේ බලයකුත් නැහැ. මොකද කස්ටම්ස් එකේ තියෙන මුදල් අමාත්‍යාංශයට වරාය අමාත්‍යාංශයට නෙවෙයි. හැබැයි මුදල් අමාත්‍යාංශෙම කමිටුවකින් කියනවා දැන් මේ කන්ටේනර් යවපු එක වැරදි. දැන් ඇමතිවරයාගෙන් ප්‍රශ්න කරන්නේ නැද්ද? ඇයි ජොන්සන් ෆර්නෑන්ඩෝ සතොසෙන් ගම් වතුර ආධාර බෙදුවම ප්‍රශ්න කරනවා නම් රිමාන්ඩ් කරනවා නම් මහින්දානන්ද ඇමතිවරයා විදිහට කැරම් බෝඩ් බෙදුවම වැරදි නම් චන්ද්‍රසේනාගේ SM රංජිත් මහඇමතිවරයා විදිහට ගම් වතුරට තෙල් ගහපු එක වැරදි නම් කන්ටේනර් එළියට ගියපු එකට ඇමතිවරයා වරදින්නේ නැති වෙන්නේ කොහොමද? හැබැයි අනිත් පැත්තෙන් බන්ධනාගාරයේ හිටපු කෙනෙක්ට ජනාධිපති සමාව දෙනවා. ජනාධිපතිවරයා කියන එයා දන්නේ නැහැ කියලා. බෑ අනුරාධපුරයේ කෙනෙක්. ඒක හරිම කොයින්සිඩන්ට් අහඹු සිදුවීමක්. අහඹු සිදුවීමක් විදිහට අනුරාධපුරේ වෙලා සමාව ගත්තු කෙනා. හැබැයි බන්ධනාගාර කොමසාරිස් අත්අඩංගුවට ගන්නවා. ගාල් අනුරාධපුරේ බන්ධනාගාර නිලධාරියා අත්අඩංගුවට ගන්නවා. අධිකරණ ඇමතිවරයා වක්කීම් බාරගන්නේ නැහැ. අධිකරණ ලේකම්වරයාගෙන් ස්ටේට්මන්ට් එකක්වත් ලියාගන්නේ නැහැ. ඒක ෆයිනල් අප්‍රූවල් එකට ජනාධිපති ලේකම්ට. ජනාධිපති ලේකම්ගෙන් ටත් වගකීමක් නැහැ. හැබැයි බන්ධනාගාරේ කෙනාට වගකීමක්. හැබැයි දැන් මේ නඩුවල විපක්ෂය සම්බන්ධයෙන් තියෙන නඩුවලදී ඇමතිවරයා වග කියන්න ඕනේ. දැන් ලක්ෂ්මණ යාප ඇමතිවරයාට තියෙන අධිචෝදනාවක් පත්තරේ ඇඩ්ඩයක් දැම්මා කියලා. ඉතින් පත්තරේ ඇඩ් එක දාපු ඇමතිත් වැරදි නම් කන්ටේනර් එළියට දාපු ඇමති වැරදි නැති වෙන්නේ කොහොමද? දැන් බැලු බැලමට වැරදිනේ. දැන් බැලු බැලමට ජනාධිපතිවරයන් පත් කරපු කොමිසමකින් කියනවා නම් කන්ටේනර් එළියට දාපු එක වැරදි කියලා. රෙඩ් කන්ටේනර්ස් රෙඩ් නෝටිස් දෙන කන්ටේනර් එළියට දාපු එක වැරදි කියන එක ජනාධිපතිවරයා පත් කරපු වාර්තාවකින්ම කියනවා නම් ඉතින් හරි ගන්න ඇක්ෂන් එක මොකද්ද? දැන් මෙවැනි සිදුවීමක් පහුගිය කාලේ සිද්ධ වුණා මේ ජනාධිපති සමාව සම්බන්ධයෙන් රනිල් වික්‍රම ජනාධිපතිවරයා ඉන්න කාලේ එක නමක් ආවා ළමා දූෂණයක් ස්ත්‍රී දූෂණයක් බාල අපරාධයක් සම්බන්ධයෙන් කෙනෙක්ගේ ජනාධිපති ලේකම් අධිකරණ අමාත්‍යවරයාට දැනුම් දුන්නා මේ නම අපිට පිළිගන්න බෑ මේ කාරණා මත කියලා අධිකරණ ඇමතිවරයා සාකච්ඡාවකට ආවා. සාකච්ඡාව අවසානයේ තීන්දුව කරා නෑ මේ නම අපි අයින් කරනවා. මේක උනේ ජනාධිපති කාර්යාලයෙන් මේක චෙක් කරා. අධිකරණ ලේකම්ට මේ ලයිස්තුව දෙවතාවක් යනවා. බන්ධනාගාරනුත් එනවා ආය ජනාධිපති ලේකම් කාර්යාලනුත් යනවා.
එහෙනම් ප්‍රේක්ෂකයනි සමුගන්නටයි මේ කාලය. නැවතත් මෙවැනි හරවත් නැනවත් දේශපාලන සංවාදයක් ඔබ වෙත ගෙනීමට බලාපොරොත්තු වෙමින් ජාමාල් ටීවී අපි අදට ඔබෙන් සමුගන්නවා. අයිබෝවන්.